ලෝකයේ කිසිදා නොදුටු යුද්ධයක ඇතුළා අතුරුව. ඇඩෝල්ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් ජර්මනිය බලවත් තබ්බා. නාසි පක්ෂයේ ආධිපත්‍ය සිහිනය යුද්ධයකට හේතුවක් වුණා. ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළේ ඒ සියල්ල වෙනස් කරමින්. එක් මොහොතකින් යුරෝපයේ ගිනිගත්තයට උපන්. බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද්ධයට ආවා. යුද්ධ ටැංකි, ගුවන් යානා, සෙබළු මරණය සාමාන්‍ය දෙයක් වුණා. බ්ලිට්ස්ක්‍රීග් යුද ක්‍රමය නිසා රටවල් එකින් එකට කඩා වැටුණා. නෝර්වේ, නෙදර්ලන්තය, ප්‍රංශය කිසිවක් ආරක්ෂිත රටවල් නොවුණා. රාත්‍රී අහසේ ලන්ඩන් නගරය ගිනි දුන්නා. චීනය, කොරියාව සහ දකුණු ආසියාව යුද්ධයෙන් කම්පිත වුණා. The attack on Pearl Harbor changed everything. ඒ සමගම ඇමරිකාව යුද්ධයට ඇතුළු වුණා. ඉන්පසු මුළු ලෝකෙම සම්පූර්ණ යුද්ධයකට වැටුණා. යුද්ධෙන් සෙබළුන් විතරක් නොවුණා. කාන්තාවන්, ළමුන්, සාමාන්‍ය ජනතාව වැඩිම පීඩාව විඳියා. යුදේ ජනතාවට එල්ල වූ හොලොකෝස්ට් ප්‍රහාරය මනුෂ්‍යත්වයේ ම්ලේච්ඡ තත්වයක් වුණා. ලක්ෂ ගණනක් කඩවුරුවලදී ජීවිත අහිමි කළා. ඉතිහාසයේ කිසිදා අමතක නොකරන වේදනාවක්. රුසියාවේ ස්ටාලින්ග්‍රාඩ් සටන යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වුණා. ශීතය, කුසගිනි සහ මරණය එකම යුද්ධයක. ජර්මන් හමුදාව පසුබැසීම ආරම්භ කළා. අලලයිඩ් හමුදාව බලය නැවත ලබා ගත්තා. ඩී-ඩේ, නෝර්මන්ඩි වෙරළ ඉතිහාසයට එක් වුණා. දහස් ගණන් සෙබළුන් මුහුදෙන් වෙරළට පැමිණ සටන් කළා. දහස් ගණන් සෙබළුන් මුහුදෙන් වෙරළට පැමිණ සටන් කළා. සතුව බෙදැටි. යුරෝපයේ නිදහසට මාර්ගය එතනින් විවර වුණා. හිට්ලර්ගේ අවසානයේ යුද්ධයක අවසානයද වුණා. නමුත් තවමත් ආසියාවේ යුද්ධය අවසන් වී නැහැ.